ජ්‍යාමිතිය පාඩම ගොඩක් නංගිලා මල්ලිලාට අමාරු පාඩමක් විදිහටම අරගෙන තියෙන්නේ. ඉතින් මේක ඉතාම සරල මට්ටමේ ඉඳලා කිසිම දෙයක් බැරි ළමයින්ටවත් අල්ලගන්න පුළුවන් ලෙවල් එකට මම මේ ටික කියලා දෙන්නම් අපිට තියෙන මේ ක්ලාස් එක කාලපරාසය ඇතුළතදී. හරි. එතකොට මේ පොතක් පෑනක් අරගෙන මුලින් ඉඳන් පිළිවෙලට ලියාගෙන යන්න. හුඟක් අවුල් ළමයින්ට මේක අල්ලගන්න පුළුවන් වෙන මට්ටමේ ඉඳන් තමයි බිඳුවේ ඉඳලා කියලා දෙන්නේ. හරි. එතකොට ඉස්සල්ලාම ජ්‍යාමිතිය කියන එකට යන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කෝණයක් කියන්නේ මොකක්ද සහ කෝණයක් කියලා එකක් හැදෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට විවිධ හැඩතල හම්බ වෙනවානේ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට සමචතුරස්‍රයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ ඕනෙම තැනකදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට කෝණ. හරි. විදිහට කෝණ බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ කෝණයක තියෙන ලක්ෂණය තමයි මේ කෝණයක් කියන එක හැමතිස්සෙම හැදිලා තියෙන්නේ ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන්න බාහු දෙකකින්. හැමතිස්සෙම ළමයි මේ කෝණයක් කියන එක හැදිලා තියෙන්නේ බාහු දෙකකින්. රයිට්. ඒතර මෙතනදී මේ කෝණය හැදිලා තියෙනවා BC කියන බාහුවෙන් සහ මෙතන අංශක 30ක කෝණයක්නේ තියෙන්නේ. ඒතර මේ අංශක 30ක කෝණය හැදිලා තියෙන්නේ BC කියන බාහුවෙන් සහ AB කියන බාහුවෙන්. මෙන්න මේ බාහු දෙක එකතු වෙලා තමයි මෙතන මේ අංශක 30ක කෝණය කියන එක හැදිලා තියෙන්නේ. හරි. ඊළඟට මෙතන මේ තීටා කියන කෝණය ගත්තොත් එහෙම හරිද? අපිට එතකොට අපි ජ්‍යාමිතියේ තව දෙයක් තමයි ළමයි අපි හැඩතල වලට මේවට අපි නමක් කියනවා ශීර්ෂ කියලා. මේ කෝණය තියෙන මේ ස්ථානය තියෙනවනේ. කෝණය තියෙන මේ මුල්ල තියෙනවනේ. අන්නේ කෝණය තියෙන මුල්ලට අපි නමක් කියනවා ශීර්ෂයක් කියලා. කෝණය තියෙන මුල්ලට අපි නමක් කියනවා ශීර්ෂයක්. හරිද? එතකොට හොඳට බලන්න අපි ජ්‍යාමිතිය කියන පාඩමේ හැඩතල නම් කරනකොට මෙන්න මේ ශීර්ෂ වලට නැත්නම් මේ බාහු ඉවරන තැන් වලට අපි ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන දැන් ඕන්න මට මේක C D B කියලා. එතකොට මේ කෝණය අඩංගු වන ශීර්ෂය ඇවිල්ලා මේ අවස්ථාවේදී D. right. ඊළඟට හිතන්න මම පල්ලෙහායක නම් කරොත් එහෙම E හරිද F G H කියලා නම් කරා කියලා හිතන්නකෝ. හරිද? එතකොට මෙතනදී මේ කෝණය අඩංගු වෙන ශීර්ෂය ඇවිල්ලා මේ කෝණය අඩංගු වෙන ශීර්ෂය ඇවිල්ලා මම සලකන කෝණය අඩංගු වෙන ශීර්ෂය ඇවිල්ලා හරි. ඊළඟට මෙන්න මේ කියන තීටා කියන කෝණය. right. මෙන්න මේ කෝණය හැදිලා තියෙන බාහු දෙක මොකද්ද? මේ කෝණය හැදිලා තියෙන ළමයි මෙන්න මේ දෙකෙන්නේ. මෙන්න මේ බාහුවෙන් සහ මෙන්න මේ බාහුව. ආහෙනම් ළමයි මෙතන මේ කෝණය හැදෙන්න උදව් කරලා තියෙන්නේ CD කියන බාහුව සහ DB කියන බාහුව. හරි. ඊළඟට පල්ලෙහා එක්කෙනාට ගියොත් එහෙම පල්ලෙහා එක්කෙනා කෝණය හදලා තියෙන්නේ මෙන්න මේ බාහුව. ඒතර අපි මේ බාහුව දෙක නම් කරන්නේ කොහොමද නම් කරන්නේ? එකක් තමයි E සිට F දක්වා. right. EF බාහුව. EF බාහුව. ඊළඟට එයාව හදන්න මෙන්න මේ පාදය. එතකොට මෙන්න මේ බාහුව මට නම් කරන්න පුළුවන් FG බාහුව. හරි. ඔන්න ඔය විදිහට ළමයි කෝණයක් කියන එක හැදෙන්නේ හැමතිස්සෙම බාහුව දෙකක් එකතු වෙලා. ඊළඟට මේ කෝණේ තියෙන තැනට අපිට කියන්න පුළුවන් ශීර්ෂයක් කියලා. හරි. ඊළඟට මම මේ කෝණයක් නම් කරන්නේ කොහොමද? අපි මේ කෝණය නම් කරද්දී මේ ශීර්ෂයේ තියෙන තැන තියෙනවා. දැන් මෙතනදී මේ ශීර්ෂය තමයි කෝණේ තියෙන මුල්ල B නේ. ඒතර ඔක මුල්ලක්නේ. ඔය මුල්ලක් කියන එක අදහසින් වගේ මම මෙහෙම උඩට කැප් එකක් දානවා. ඒකේ අදහස මේ D කියන තැන තමයි අපි සලකන කෝණය තියෙන්නේ. හරිද? මෙතනත් එහෙමයි. මේ D කියන එක උඩට මම මෙන්න මේකේ කැප් එකක් දානවා. මෙතනත් එහෙම. ඒතර මෙතනට කැප් එක දාන්න වෙන්නේ F කියන එකට. F කියන එකට මම මෙහෙම කැප් එකක් දානවා. ඒකේ අදහස F කියන තැන තමයි අපි සලකන කෝණය තියෙන්නේ කියන්නේ. ඊළඟට මේක නම් කරන්න ඕනේ බාහුව පාවිච්චි කරලා. රයිට්. කොහොමද මම බාහුව පාවිච්චි කරලා නම් කරන්නේ? උදාහරණයක් විදිහට දැන් මෙතනදී බාහුව දෙක ඇවිල්ලා AB බාහුව සහ BC බාහුව. එතකොට තැන් දෙකේදී මට B කියන එක කියුණානේ. අහන ළමයි අපි කෝණය තියෙන තැන මෙතන මැද්දෙන් ලියනවා. මැද්දෙන් ලියලා මේ බාහුව මෙතන ශීර්ෂය. එතකොට මේ බාහුවේ අනෙක් කොන ඉන්නේ A. රයිට්. ඒක මෙන්න මෙතන B ගේ හා පැත්තෙන් ලියනවා. ඒ වගේ මේ ශීර්ෂයේ තියෙන බාහුවේ මේ පැත්තට සෙට් වෙන එක්කෙනා C කියලා ගත්තොත් B ට එහා පැත්තේ C කියලා. එතකොට ABC කෝණය කිව්වම ළමයි මෙතනින් පටන් ගත්තා B කියන තැනට ගියා මෙතනට ආවා. අන්න ඒ
පාරේදී මෙන්න මේ B උඩ තියෙන කෝණය තමයි ABC කෝණය කියලා කියන්නේ. හරිද? ඊළඟට මෙතනට ගියාම මම බාහුත් එක්ක මේක නම් කරගන්නේ කොහොමද? හරිද? මේක තියෙන්නේ C වලින් පටන් ගන්න ඕනේ. එතකොට D උඩනේ තියෙන්නේ කෝණය. එතකොට D උඩට කැප් එක දැම්මා. එතකොට D ගේ D මෙතන ශීර්ෂය මේ පැත්තට ගියාම C කියන එක අහුවෙනවා. ඊට පස්සේ D ගෙන් බාහුව ඔස්සේ අනිත් බාහුව ඔස්සේ මේ පැත්තට ගියාම B කියන එක හම්බ වෙනවා. එහෙනම් මම මේ කෝණය නම් කරන්න ඕනේ CDB කෝණය. D වලට උඩට ඔන්න වගේ කැප් එකක් දාන්න තියෙනවා. හරි. මෙතනට ගියොත් එහෙම කෝණය තියෙන්නේ මෙතන මේ කෝණය හදන බාහුව දෙකෙන් මෙන්න මේ බාහුව ඔස්සේ මෙහෙට ගියාට පස්සේ මට ඊව හම්බ වෙනවා. ඊළඟට මේ කෝණය ඔස්සේ මේ පැත්තට ගියාට පස්සේ මට ජීව හම්බ වෙනවා. එහෙනම් මට මේ කෝණය නම් කරන්න පුළුවන් EFG කෝණය. මේක නම් කරන්න පුළුවන් ABC කෝණය. මේක නම් කරන්න පුළුවන් CDB කෝණය. right? සරලව කරන් තියෙන්නේ කෝණය තියෙන තැන හඳුනාගත්තා. එතන කැප් එකක් දැම්මා. ඒ බාහුව ඔස්සේ මේ පැත්තට ගියාම එහෙම හම්බ වෙනවා. මේ බාහුව ඔස්සේ මෙහෙට ගියාට පස්සේ C හම්බ වෙනවා. right? මෙතනත් එහෙමයි. මෙතන තමයි කැප් එක වැටෙන්නේ. අපි සලකන කෝණය මෙතන. එතකොට ඒකෙන් මේ පැත්තට ගියාට පස්සේ ඔයාලට C හම්බ වෙනවා. මේ පැත්තට ගියාට පස්සේ B හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන F ට කැප් එකක් දැම්මම මේ පැත්තට ගියාම E හම්බ වෙනවා. මේ පැත්තට ගියාම සෝරි මෙතන ඉන්නේ පල්ලෙහාට එන්නේ. එතකොට G හම්බ වෙනවා. right? ඔන්න විදියට මේ ජ්‍යාමිතිය කියන එකට යන්න කලින් ළමයි ඉස්සලාම ඔයගොල්ලන්ට මේ විදියට කෝණ නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර සියලුම ප්‍රමේයයන් අපි භාවිතා කරනකොට සහ ලියනකොට මෙන්න මේ නම් කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. හරිද? හරි. ටක් ගාලා එතකොට ජ්‍යාමිතිය පළවෙනි පාඩම විදිහට දාගන්න කෝණ නම් කිරීම කියලා. මෙන්න මේ උදාහරණ 3 දාගත්තා නම් හරි. ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි කෝණ වර්ග සහ ඒ කෝණ වර්ග වලට උදාහරණ මොනවද කියලා. එතකොට අපිට දිගටම මේ කෝණ නම් කිරීම කියන එක ජ්‍යාමිතියේදී පාවිච්චි වෙන දෙයක්. හරි. ඔයගොල්ලන්ගේ අදහසත් පොඩ්ඩක් දාන්න.